මෙම වීඩියෝවෙන් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානම සංස්කෘතික උත්සව පිළිබඳව විස්තර ගෙන එනු ලබනවා. සිංහල දෙමළ අවුරුදු උත්සවය. සිංහල හා දෙමළ ජනතාවගේ ප්‍රධානතම උත්සවය මෙයයි. මෙය නවසඳ බැලීම, පරණ අවුරුදු සඳහා ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, ඉසතෙල් ගෑම, රැකී ආරක්ෂාව සඳහා පිටත් යාම ආදී කටයුතු එක් සුවිශේෂී වේලාවකදී සිදු කිරීම හා සාමූහිකත්වයේ මෙම උත්සවයේ ප්‍රධාන අංගයන් ලෙස දැක්විය හැකිය. මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඇතුළත් වීඩියෝවක් ඉදිරියේදී ගෙන එනු ලබනවා. තයි පොංගල් උත්සවය. තයි යනුවෙන් හඳුන්වන්නේ ජනවාරි මාසයටයි. පොංගල් යනු සූර්ය දිවියන් පුදන විශේෂ කිරිබතටයි. තයි පොංගල් යනුවෙන් හඳුන්වන්නේ සූර්ය දිවියන් උදෙසා ජනවාරි මාසයේ දමන දින දවසකට අනුව පළමු දිනයේ සාදන විශේෂ කිරිබතටයි. මේ දමිලයේ විසින් සමරන විශේෂ උත්සවයකි. අස්වැන්න නෙලා ගැනීමෙන් පසු පළමුව දෙවියන්ට කොටසක් වෙන් කර අස්වැන්නෙන් කිරිබතක් සාදා තම අස්වැන්න සරුසාර කිරීම උදෙසා සුතුගුණ සැලකීමක් ලෙසට දෙවියන් පිදීම හා දෙවියන්ට කෘතගුණ සැලකීම මේ උත්සවයේ ප්‍රධාන අරමුණයි. මෙහිදී උදෙන්ම නැගිට නා පිරිසුදු වී අලුත් ඇඳුම් මැද ගෙදර විශේෂ ස්ථානයක කෝලන් නමින් හැදින්වෙන විශේෂ සැරකිලි කර මෙම තැරසිලි කරනු ලබන්නේ මුං ඇට, කවුපි, සහල් වැනි ධාන්‍ය වර්ග වලිනි. මෙම කෝලන් මැද ලිත් සප්තුපට කිරිබතක් සාදා දෙවියන්ට පූජා කරනු ලබනවා. නුවර ඇසළ පෙරහැර මංගල්‍ය. මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතව පවත්වනු ලබන සම්ප්‍රදායික මංගල උත්සවයක් ලෙස නුවර ඇසළ පෙරහැර හැඳින්විය හැකිය. මේ දළදා මාලිගාව සහ අතරමහා දේවාලය වලින් සංවිධානය කෙරේ. ඇසළ පසළොස්වක පොහොය දිනේ පටන්ගෙන දෙකිනිවස පවත්වන මහා පෙරහැරින් මේ අවසන් වේ. මෙහි ශ්‍රී ලංකාවට අනන්‍ය සංස්කෘතික අංග ගණනාවක් දක්නට ලැබේ. මෙහි අලංකාර ලෙස සකසන වස්ත්‍ර වලින් සැරසීගත් අලියතුන් ගණනාවක් දකින්නට ලැබෙන අතර නර්තනාංග හා පිළිපොළ කරුවන්, රසකරුවන් සහ වෙනත් විවිධ සංස්කෘතික නර්තන ගණනාවක් ඇතුළත් ඇත. මෙම උළෙල නිමවුම් ලබන්නේ නිකිණි 15 වන දිනේ පවත්වන සම්ප්‍රදායික දී කැපීමේ මංගල්‍යයේදී. එනම් ලංකාවේ ඉතිහාසයේ සංස්කෘතිය හා ස්වභාව සෞන්දර්යය රැගත් නවතම වීඩියෝවක් සමග නැවත හමු වෙමු.